මේවට ගෙවන්න සල්ලි නැහැ. ගිහලා නවනේ තව කිරි දෙරයක් හොටලේ ගන්න. මොකද બોલું කලේ? මොනවා කලේ? පළකාර ගන්න යන්න. ඔබට අදින් පස්සේ වෙතර රස්සාව නැහැ. යකෝ උඹලා කඩන බින්දේ දේවල් මට ගන්න කොයින් සල්ලි තියෙන්නේ? ඵලෙ යන්න කිව්වා. අනේ මුදලාලි මං ගෙදර ගිහලා මොනව කරන්නද? අර මේ අම්මත් අසනීපෙන්නේ. දවස ගන්න දාජරාව බීලා අතපය පන්නේ. තවත් වෙනවා මාව කණ්ඩ කාල කන්නිය. ඵලෙ යන්න බද කියන්න. කිව්වම ඵලෙ යන්න. එදාන්ත. මට හොඳට අහනවා ඔබ කියපු දේවල්. උඹට තිත උදේ පාන්දර ගොදුරක් හම්බුනාම කරපු කියපු දේවල් ආගෙන ඔක්කොම මතකයිනේ. දැන් ඔබ කියන්නේ මට මගේ ආලේ දෙයකට දෙන්න කියලා. නෑ මුදලාලි. මේක කිව්වේ නෑ. බල මං ඔබ හම්බ වෙනකන් හිටියේ. දැන් ඔබ ගිය මාසේ කාපි ගුවා බිල ගවන කල දවස් කීයක් වුණාද? අදයි මට හම්බුනේ. ඒතකොට ඔබ කියන්නේ ඔබ කාපි ගුවා බිල මං ගෙවන්න කියලා? එක්කෝ උඹ අද බිල ගෙවපන්. එහෙම නැත්නම් කුස්සිය ඕන තරම් වැඩ తీරා උඹට. හැබැයි උඹ බොරු කළා ඇස් දෙක වහලා මගේ පයින්ට හැදුවොත් එහෙම උඹ දන්නවා සාන්ති මං කවුද කියලා? මං දන්නවා මුදලාලි. බලන්න මල්ලි දුප්පත් අපිට වෙන වැඩ. කීයද ගන්න? මල්ලි මේ අපි දැන් මේ යන ගමනේ තේරුම මොකක්ද? ඒ කිව්වේ ඇයි දැන් මේ අපි කෑම අරන් යන්නේ? අනේ ළමයෝ අපි මේක කරන්නේ කාරණා දෙකක් උඩ. අංක 1 අපේ යාළුවේ කරදරේ වැටුනහම අපි යාට උදව් කරන්න ඕනේ. අංක 2 අපි කැමති ඉතින් අපි ආදරය කරපුවා හිටපු තැන් අවදිපු තැන් බලන්න. ඒ කියන්නේ ඔයා තාම අපේ ගම බලන්න ආසයි. මේකේ ඔළුවේ රවුම් වැඩි කියලා කොල්ලෝ කියන කතාව හරි. දැන් ඒ මොකද්ද කියන්නේ? කොල්ලෝ කියනවා ශාක්‍ය පොඩි කාලේදී මේකේ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා රවුම් වෙලා චප්ප වෙලා තියෙනවා. ඒ හින්දාලු ටියුබ් ලයිට් හැමදේම. අනේ මේ සමින්දි මගේ මොකද අහගන්න එපා හොඳේ ඔයා. මේ මෙච්චර ලොකු කරදරයක් මගේ යාළුවෙක්ට වෙලා තියෙනවා. ඔයගලන්ට විහිළු නේද? මගේ යාළුවෙක්ද? හා අනේ මේ සමින්දි ආනන්දෙන් හොඳටම නරක වෙලා. අර පැණියඹලයාගේ වැඩේ මෙයාගේ ගෙදර ගාවින් යනවලු බයිසිකලේ පැදගෙන. මෙයාගේ ගෙදර ගාවේදී මෙයාගේ හුලං යනවලු බයිසිකලේ. කොයි වෙලේ හරි ওই මිනිස්සයාගේ හුලං යවනවා අපේ අයියා. අනේ මේ ওই දිනට විහිළුවනේ. නිමේෂ් කොහේ ඉන්නවද මොනා කරනවද කියලා කවුද දන්නේ? එයා උදේට කාලාද දවල්ට කාලාද කියලාවත් දන්නේ නැහැ. මට නිමේෂ් ගැන මතක් වෙද්දි දුකයි. අපේ තාත්තට වගේ ඔය වගේ දෙයක් වුණා නම් මන් දන්නේ මං කොහොම හැසිරෙයිද කියලා. හරි ඉතින් දැන් රවින්ද්‍ර සර් කොහොමද නිමේෂ් හොයාගන්නේ නේ? එතකොට මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙයි. එයා එද්දි මම මෙහෙ නෑ ඕෂදී. ඒයි තාත්තා කිව්වා මාව මාමලා ගෙදර යවනවා කියලා. ඒ මොකද? මේ හදිසියෙ හෙට අම්මාව මං යනවා. ඔයා යන්න බෑ කියන්න. මං කොහොමද සමින්දි තාත්තට විරුද්ධව මේක කරන්නේ? මං තාත්තට විරුද්ධව කිසිම දෙයක් කරලා නැහැ. එතකොට නිමේෂ් අනේ මන් දන්නේ. අපි ප්‍රින්සිපල් සර්ට කතා කරලා බලමුද? මං හිතන්නේ නෑ සමින්දි. මොකද මට තාත්තා කිව්වා මේ ප්‍රශ්නේ මට ඈත් වෙලා ඉන්න කියලා. ඔය සේරම ඉතින් අර උපාලි සර්ගේ බොරු කේලම් හින්දානේ. තාත්තා නිමේෂ්ට ගොඩාක් ආදරෙන් හිටියේ. මං දන්නේ දැන් මම මොනවද කරන්න කියලා. අපි බලමුකෝ හැමදේම හරියයි. මේ
මම යන්න කලින් අපි නිමේෂ් වෙනුවෙන් බෝධි පූජාවක් තියමුද? හරි අපි එන්න. අද හවස? අනේ හා ලොකු දෙයක්. හරි හරි අපි යන්න. නිමල් දාලේ ඔබ කියන්නේ ඔය අපේ එකා කිව්වයි කියන කතාව ඇත්තද? ඔව් මුදාලි ඒක නම් ඇත්ත. මොකද අපි ඔය ද අල්ලගනිද්දී ඔය වික්‍රමලා ගෙදරනේ. ඒ කියන්නේ ඒකත් දැන් අපිට විරුද්ධව වැඩ කරනවා කියන එකනේ. ඒකටත් එහෙම හයියක් ඇවිල්ලා. හරි හරි. ඒකත් මම බලා ගන්නම්කෝ. ඒකනේ මුදාලි කියන්නේ. අදම ඕකට අපි කවුද කියලා පෙන්වන්න ඕන බං. යකෝ මේ අන්තිම කාලේ මේ ගමේ එවුන් එකා දෙන්න අපිට විරුද්ධව වැඩ කරනවා වැඩිනේ බං. මුදාලි මේ අදරට අපි දිලිත් බේබිත් එක්ක එකතු වෙලා උට වැඩක් දෙන්න හිතන් ඉන්නේ. මොකක්ද? දිලිත් බේබිත් යකෝ තොට පිස්සුද ඇත්තටම? පිස්සුද? එකපාරක් ඕකගේ කීම අහන්න ගිහිල්ලා මොකද කරගත්තේ? අර රාජව මරා ගත්තා. මේ සැරේ තලන්න ඒ වගේම දෙයක් කරගන්නද? යකෝ ටිකක් ඔළුව කල්පනා කරපන්. මේ ඔය වැඩේට කොහොම හරියන්නේ නැහැ. අලුත්ම සෙට් එකක් බස්සපන්. උන්ට කියපන් ගහලා කොයි හරි වෙම මුල්ලකට දාලා යන්න කියලා. හරි? ඉතුරු හරි මම බලා ගන්නම්. අනිත් එක මතක තියාගනින්. ඌ ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ කොහේ හරි නම් මම ඕකව අල්ල ගන්නවා. මොකද නිමල් මමත් මේ ගෙන්දගම් පොළොව හොඳට පාගපු එකෙක්. හරිද දාලේ මම වැඩ සෙට් කරන්න. කරුණෙන් උන්ට මම වැඩි බර දෙන්න. නිමල් ආයුධ ඕනේ නැහැ. අතක් පයක් කැඩුවා නම් හොඳටම ඇති. හරි මුදාලි. මුදාලි කියන දේ තමයි ඉතින්. හරි එහෙමනම් නිමල් අද රාටම වැඩේ පටන් ගනි. හරි? හැබැයි අපේ කාට මේ ගැන මුකුත් දැනගන්න ඉඩ තියන්න එපා. නිමල් ඕක ඔය මාළු කෑල්ලක් කාලා උස්මහත් වුණාට ඕකගේ තාම මොලේ වැඩිලා නැහැ. ඌ කනේ පාරක් ගහලා විස දණ්ඩ තිබිච්ච එකක් අපි මැදිහත් වෙලා මහා විනාශයක් කෙරුවා. දැන් අපිට පේනවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි? කෑකෝ ගහලා ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අපිට මේ සැරේ වැරදුනා බං. හොඳටම වැරදුනා. ඒ නින්දා දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගමු. ආයෙ වරදින්න බෑ අපිට. අපිට තේරුණාද ඒක? එහෙමයි මුදාලි. හරි නිමල්. මං එනන් ගිහින් එන්න. කල්පනාවෙන් හරි? හෙලෝ කරුණේ මේ අද රාට වැඩක් තියෙනවා. යකෝ අද රාට කරන්න වැඩක් තියෙනවා. මේ අතක් පයක් කැඩුවම ඇති ආයුධ අරන් එන්න එපා. හරි? බරට වරෙන් මන් තියුවා. සුදු නෝනා දන්නවද වැඩක්? මොකද්ද? ඊ අපේ අම්මාවනේ. මොන අම්මද? මොන අම්මද කියලා අන්නේ? අපිට ඉන්න එක අම්මයිනේ. ඒ මගේ අම්මා. ඒ අපේ අයියාගේ අම්මා. ඒ අපේ අක්කාගේ අම්මා. ඒ කියන්නේ අම්මව හීනෙන් දැකලානේ. හීනේ දැකලා එහෙම කියන්නේ නෑනේ. එයා ආවා. එයා මැරිලා නෑ.
ඒක බොරු කතාවක් කනේ. එයා ආවා. එයා කිව්වා එයා ආවා කියලා කාටවත් කියන්න එපා කිව්වා. එහෙම වුණොත් නෝ එයාට අපව එන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මෙයා හොල්මනක් නේ දැකලා තියෙන්නේ. කවුදනේ මෙයා? අපේ අම්මට හොල්මන කියන්නේ අයියේ කියනනම් ඔළුව පළයි. අනේ ගණන් ගන්න එපා බබා. මෙයා ටියුබ් ලයිට් නීති. ඒ කිව්වේ ලයිට් අනේ ටියුබ් ලයිට්. අපි ඒව දන්නේ නෑනේ. ඒකද ලයිට් නෑ. අනේ අපේ ගෙදර ලයිට් ගොඩාක් තියෙනවනේ. මං ඔයාලට ලයිට් දෙක තුනක් ගෙනත් දෙන්න. අපෝ අනුන්ගේ දේවල් ගන්න එපා කියලා අපේ අයියා කියලා තියෙනවා. අනේ මේ ඔයාලා අයියා හරියට සල්මන් ખાන් වගේනේ. බැරිද අපිට අයියව දෙන්න? මේ ඕනි නම් අපි ඔයාට සුදු නෝනේව දෙන්න. අපේ අයියා කොහොමද කියලා තියෙන සුදු නෝනව අපේ ගෙදර නවත්ත ගන්නවා කියලා. මොකක්ද නේ කතාව? නංගි මොනවද කියවන්නේ? අනේ අක්කේ මෙයාට පිස්සු. ඕව ගණන් ගන්න එපා. අපි නිකන් විහිළු කර කර හිටියේ නංගි. ලොකු නංගි අම්මව හීනෙන් දැකලානේ. හීනෙන් කියලාද කිව්වේ? හැබැයි තේ ආයක කිව්වේ ඇත්තටම. පොඩි ළමයින්ට ඉතින් ඕව තේරුම් ගන්න බෑනේ. මාත් දැක්කනේ නංගි කතා කර කර ඉන්නවා. මොකද්ද? නෑ හීනෙන් වෙන්නේ නැති. මේ දුලන මිස්සාවේ නැද්ද නංගි? අද ඒ යක්කේ ඔයත් ඉතින් අතනින් හිඳ ගන්නකෝ. අයියා ගෙදර ඒ නංගි. රූට බොහොම ස්තුතියි. එතකොට වික්‍රම නිමේෂ් ඉන්නේ කොහෙද කියලා මට කියන්නේ නෑනේ. මම නිමේෂ් මල්ලි ඉන්න තැන දන්නේ නෑ මහත්තයා. මං ඒ වෙලාවේ කරේ මගේ අතින් කරන්න ඕන යුතුයකම්. එදා නිමේෂ් මල්ලි කුදවලගෙන ගියා නම් ඒ ගෙනියන්නේ පොලිසියට නෙමෙයි. විමල සේන මුදලාලිගේ තිප්පොලට. එහෙම වුණා නම් ඌව මරලා ගඟේ ඔබන්නත් තිබුණා. අනේ උන්ට කිය රට මේක. ඔව්. උන්ට කිය රට තමයි. මහත්තයගේ තරුණල ඒක එක්කුමට කතා කරාට මේ ගම් රටවල් හදන්න බෑ මහත්තයෝ. ඈ දැන් බලන්න මහත්තයා ඇවිල්ලා මේ ගමේ ඉන්න කාලකන්නින්ගේ දරුවන්ට නොමිලේ අකුරු ගන්නවා. අන්තිමට මොකද උනේ? ඈ මොකද උනේ? ඒ පන්තියත් වක්රලා සර්වත් ගමින් පැන්නුවා. ආ එහෙමයි කියලා වික්‍රම නිමේෂ් අපිට අතාරින්න බෑ. නිමේෂ් කියන්නේ බොහොම දක්ෂ ළමයෙක්. මේ කැලෑවල පිපෙන්නේ කැලෑ මාසර්. ඔන්න හේව පිපිලා පරවෙල යන්න දීලා බලන් ඉන්න රෙන්න අපිට වෙන කරන් දෙයක් නැහැ සර්. නිමේෂ් දුලන්න මිස්ට කෝල් කළා. හැබැයි ඉන්න තැනක් නම් කියලා නෑ. ඌත් ඉන්නේ උගේ ජීවිතය ගැන බයන්නේ සර්. ආ ඒත් වික්‍රම මං try කරන්නේ මේ මනුස්ස මේ ප්‍රශ්නෙන් කොහොම හරි ගලවගෙන කැම්පස් යවන්න. ඔය කෝලම් මඩු වලට ගිහිල්ලා වැඩක් වේද මහත්තයෝ? හා? ඔය ඉන්න සමහරක් ළමයි මේ දිලිත් බේබිලා වගේ රාස්සෙවලු. ඌට ඔන්න ඔය කෙන්දගම් පොළවේ පදන් වෙන්න දීලා අපි මෙහෙට වෙලා ඉමු මහත්තයෝ. ඌ රස්සාව කොයා ගන්නකම් මව්ගේ පවුල ගැන බලා ගන්න. මට ඉතින් කරන්න පුළුවන්
එච්චරයි. හරි. කමන්නේ. නිමේෂ් කතා කරොත් කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. ඔය ළමයිට හිතුමනාපට වැඩ කරන්න ඉඩ දීලා ගුරුවරු විදියට අපිට බලන් ඉන්න බෑනේ. එහෙම වුණොත් ළමයි නාස්ති වෙලා යන්න පුළුවන්. මම මෙහෙම කිව්වට සමනාප වෙන්න එපා. ඌට ඉතින් උන තරමක් අකුටි උතකම් උනේ ඔය ඉස්කෝලේ ගමන හින්දානේ. ඈ. අනේ ඉතින් මට ඕව ගැන දැන් කිසි විශ්වාසයක් නැහැ මහත්තයෝ. හරි. අපි බලමු. පරිස්සමෙන් ඇතිනේ එහෙනම්. අපි ඉතින් සර් මේ ගංගොඩවල් වල ඉපදෙච්ච අහිංසක මිනිස්සු. මේ කියලා ඕකුන්ගේ මස්ත බාදු වැඩ ඉවසීමේ සීමාවක් අපිටත් තියෙනවා. හැබැයි දැන් ඉතින් ඒ සීමාව පැනලා තියෙන්නේ. මෙයාලා කිව්වා අපේ අම්මියනකන් ඉන්නම් කියලා. කමක් නැද්ද? කමක් නෑ. නමුත් ඒගොල්ලන්ට මතක් කරන්න ප්‍රින්සිපල් කෙනෙක් ඉන්න තැනක වේවැලක් තියෙනවායි කියලා.